ඊශ්‍රායලයෙන් පිටතට යන ලාංකිකයන් නැවත දැනුම් දෙන තුරු ගුවන් ගමන් පවා කරන්නට කටයුතු කරන්න කියලා. ඒ වගේම ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් උපදෙස් ලබා දීලා තියෙනවා තානාපති කාර්යාලය. මේ සම්බන්ධයෙන් කතා කරද්දී මේ නිවේදනය පිළිබඳව අපි අද දෙරණ ඔස්සේ ඔබට තොරතුරු ඉදිරිපත් කරා. අපි බලාපොරොත්තු වෙනවා සම්බන්ධ කරගන්නට අද වැඩසටහන අතරවාරයේදී ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකික තානාපතිවරයා ප්‍රවාහන කටයුතු නවතා සියලු දෙනාට ආරක්ෂක ස්ථානවලට යන්න කියලා ඊශ්‍රායලය සමස්තයක් විදිහට රටේ සියලුම දෙනාට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ වගේම සෑම අවස්ථාවකදීම බීමට අවශ්‍ය ජලය හා වියලි ආහාර ළඟ තබා ගන්නා ලෙසට ලාංකිකයන්ට උපදෙස් දෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියනවා. තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය 24 පුරාම දුරකථනයෙන් සම්බන්ධ කරගන්න හැකියාව තියෙනවා කියලා. කොමුණත් මැද පෙරදිග මතුවලා තියෙන උණුසුම් වාතාවරණයත් එක්ක ලෝක වෙළඳ පොලේ khනිජ තෙල් මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ලැබෙනවා. බ්‍රෙන්ට් බොරතෙල් බැරල් එකක මිල අද ඩොලර් 6කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ අනුව බැරල් එකක මිල සටහන් වෙන්නේ $75.65 විදිහට.